ඔයා හිතන්නේ මේක 100 කෙනෙක් පදින සාමාන්‍ය Mercedes C class එකක් කියලාද? එහෙනම් ඔයාට හොඳටම වැරදුනා. මේක බිස්නස් සූට් එකක් ඇඳගත්ත Ferrari දඩයන් කරන මිනි මරුවෙක්. ඉතින් සස්මිත ඔයා කීප සැරයක් මිල්ලුවාට මේ වීඩියෝ එක දෙන්න පරක් වුණාට සමා වෙන්න හොඳද? ඉතින් අද කතාව තමයි මේ ලෝකේ වේගවත්ම ස්ලීපර් සෙඩාන් එක. Brabus EV12 එක ගැන. Mercedes C class එක නිකන් හරියට Clark Kent වගේ. කන්නාඩි දාපු සූට් එකක් ඇඳගත්ත ටිකක් පොලයි කෙනෙක්. Brabus කියන්නේ ජර්මන් ටියුනින් කම්පැනි එකක්. ඉතින් එයාලා ගානේ ඒ Clark Kent අරගෙන එයාගේ සූට් එක ඉරලා දාලා ඇතුලේ ඉන්න සුපර්මෑන්ව එළියට ගන්න එක. ඉතින් ඒකේ ප්‍රතිඵලය මොකද්ද දන්නවද? පිටතින් තාමත් E class එක. ඒත් ඇතුලේ ඉන්නේ හෝස් පවර් 800ක 900ක මුර්ගේ. ඉතින් Brabus එකෙන් කරන්නේ හදවත් බද්ධ කිරීමේ සැත්කමක්. එයාලා Mercedes S class එකක තියෙන ලොකු V12 එන්ජින් එකක් අරගෙන ඒකට තවත් ස්ටෙරොයිඩ්ස් ගහනවා. ඒ කියන්නේ ලොකු ටර්බෝ ශක්තිමත් පිස්ටන් වගේ දේවල් දානවා. ඉතින් ඊට පස්සේ යක්ෂ හදවත එයාලා අහිංසක E class එකක ඇඟ ඇතුලට බද්ධ කරනවා. ඒක තමයි Brabus twin turbo V12 එන්ජින් එක. ඉතින් මේ පිස්සු ෆෝමියුලා එක නිසා Brabus EV12 එක පරම්පරා ගානක් තිස්සේ ලෝකයේ වේගත්ම ස්ට්‍රීට් ලීගර් සෙඩාන් එක විදිහට ලෝකවතා තියලා තියෙනවා. ඉතින් ඒක පැයට කිලෝමීටර් 370කටත් වඩා වැඩි වෙකින් ගිහිලා තියෙනවා. ඔව් 12 ෆැමිලි සෙඩාන් එකක් තමයි එහෙම කරලා තියෙන්නේ. ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? ඉතින් Brabus EV12 කියන්නේ මම වේගවත් කියලා කෑ ගහන්නේ නැතුව ට්‍රැෆික් ලයිට් එකකදී Ferrari එකක් ළඟ නවත්තලා කිසිම සද්දයක් නැතුව ඒක පරද්දලා යන දක්ෂ රේඛයි ම්ලේච්ඡ බලය දෙකම එකතු වුණු ඉංජිනේරින් ලෝකේ ඉන්න ජෙනරල්මන්ම යක්ෂයෙක්. ඉතින් ඔයාලට තෝරගන්න තිබුණොත් ඔයා තෝරගන්නේ Ferrari එකක් වගේ කෑ ගහන සුපර් කාර් එකක්ද නැත්නම් Brabus එකක් වගේ නිහඬව ඉඳලා වැඩේ දෙන ස්ලීපර් එකක්ද? කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකේ මේ වගේ ස්ලීපර්ස්ලා ගැන තව දැනගන්න අපේ වෙජ් ෆලෝ කරන්න.